ඉතින් කොහොමද යාළුවනේ? අද අපි ඔයාලට අරගෙන ආවේ Tamanගේ මන්ත්‍ර බලයෙන් දිව්‍යන්ව පවා වහල් කරගන්න උත්සාහ කරපු අහංකාරකම නිසාම මහා දේව කෝපයකට හසු වෙලා අවසානයේදී දිව්‍යන් අතින්ම දරුණු ලෙස මරණයටපත් වුණු අතිදක්ෂ යකදුරෙක් ගැනයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමම්ම. එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. වන්නේ හත්පත්තුවට අයිති කඳුබොඩගම ගම්මානී ජීවත් වුණා මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි යකදුරෙක්. ඔහු නමින් කඳුබොඩගම වෙදරාල. මේ වෙදරාල විවාහ වෙලා සිටියේ හීන්දෑවේ මොහොට්ටාල නමින් එම ප්‍රදේශයේ පාලන කටයුතු මෙහිය වූ ප්‍රභූවරයෙකුගේ ඥාති දියණියක් සමගයි. හැබැයි මොහොට්ටාල ඇතුළු ඥාතීන් මේ විවාහයට කැමති වුණේ නැහැ. ඒ නිසාම වෙදරාල සහ වෙදරාලගේ ඥාතීන් සමග මොහොට්ටාලගේ පාර්ශවය වැඩි ඇඟෑලුම්කම් නොපා ඉන්න කටයුතු කළා. මල්ලියේ මේ වෙදරාල අපේ පරම්පරාව එක්ක පෑන්නේ නැන්නොයි. එහෙමයි හින්දාවේ අයියන්ටි. වෙදරාලගේ සනුහරේ රදල පේරුවට අයිති නැහැ නෝය. උන්දා තරම් කට්ටඩියෙක් මේ හලගම් හතකවත් නැතුව. උන්දා එක්ක ආරෝවක් නැති තරමට හොඩා. හීන්දෑවේ මොහොට්ටාලගේ පාර්ශවය සිය ගෞරවය සහ වෙදරාලගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇති ප්‍රවීණත්වය නිසා ඔහු සමග ප්‍රසිද්ධියේ ගැටීම් ඇති කර ගැනීමෙන් වැළකී සිටියා. නමුත් කාලයත් සමග එම ගැටුම් ප්‍රසිද්ධියේම සිදුවීමට පටන් ගත්තා. කඩවර සහ කම්බිලි දෙවියන්ට ඉමහත් ගෞරවාදරයක් දැක් වූ හීන්දෑවේ මොහොට්ටාල කෙම්මුර දිනයන්හිදී නොවරදවාම මල්බිලිගල කම්බිලි දේවාලයට ගොස් පුද පූජා පැවැත්තුවා. මෙම හේතුව නිසා වෙදරාලගේ වෛරයත් දෙගුණ තෙගුණ වුණා. මලේ දැන් අපි ඉවසන් හිටියා මදි නෝයි. මේ මොහොට්ටාලයා දැන් උනාවට වඩා වැඩි. ඒකනම් හැබැයි වෙදරාලේ අපි ගුරුකමක් හරි කරලා මේ මොහොට්ටාලෝ කම්බස් කෙරුවතොට. ඉඩින්කෝ ලබන කෙම්මුර දවස වෙනකන් ඌ ගොහින් ඕනා කරන කලමනා ටික සූදානම් කරගනින්. කාලය සෙමින් ගෙවී ගොස් කෙම්මුර දිනය උදා විය. ගුරුකමට අවශ්‍ය දෑ සූදානම් කරගත් ඔවුන් හුදෙකලා කනත්තක් වෙත ගියේ කාටත් හොරාසිය කර්තව්‍ය සිදු කිරීමේ අරමුණෙනි. මලේ උන්නක ගනි. මේ සිදුවීමෙන් පස්සේ හිද්දෑවේ මොහොට්ටාලගේ මුළු ගම්මානේම භීතියෙන් නැලිලුණා. දරුණු කොටියෙක් සහ කුළු මීදෙනෙක් ගමට කඩාවැදී ගවයන් මරා දමමින් වගා පාලු කරමින් ගැමියන්ට මාරක උපද්‍රව පමුණුවන්න පටන් ගත්තා. මොහොට්ටාල උන්වන්සේ අපිට හරිම අබද්ධයක් නොව සිද්ධ වෙලා තියෙන්නේ. කොටියෙක් අපේ හරකාබාන විනාශ කරනවා. ඒ අස්සේ කුළු මීමෙකුත් කෙත්වතු විනාශ කරනවා. බිය නොවෙන් මලේ අපි මල්බිලිගල කම්බිලි උන්වන්සේට මේ ගැන කන්න ලව් කරමු. මල්බිලිගල කම්බිලි දේවාලය වෙත ගිය වුන් කම්බිලි දෙවියන්ට කන්නලව් කළේය. කම්බිලි දෙවියන් වහන්ස ඔබ වහන්සේ අපට විය තුවදුර දෙස දිව නැතින් බලා දිව කනින් අසා පිහිට වෙනු මැනවි. අනේ මන්ද අප්පුහාමි මේ වසංගත ඉවරයක් වෙයිද? අර කොටියේ මීදෙනේ මුළු ගමම පාලු කළානේ. බය වෙන්න එපා ගැනියේ මොහොට්ටාල උන්වන්සේ මල්බලිගල කම්බිලි දේවාලයට බාර වුණා විතරයි. අර උවදුරු සේරම දුර වෙලා ගියා නෝය. දෙවියන්ගේ පිහිටෙන් දැන් ගමව සංසිඳිලා. සුනික්සිතව ඇති කලබල්ලා වාමේ කොටියා මණික් කට්ටු දෙකට උඩින් වස්සාගෙන ගිය සැටියා අනික් අයට පෙන්නු ලෙසට එතනින් පනකට කොටියා මැණික් බැඳපු රන් කොතමිනි මල්බලිගල කම්බිලියා
යන එන අය පිහිටගන්ට නිතර වඳිති මල්බලි ගල කනබුන කිසි දෙයක් නැතුව හරි කෙරුවේ මුදලේ බොල පැන පැන යන මීදෙන් වැස්සි අල්ලන්නට බැරුවම බොල දින දින රැකදෙන් කම්බිලි හිද්දෑවේ මොහොට්ටාල අපේ ගුරුකම් මේ කම්බිලියා විනාශ කෙරුවා නොවේ. ඒක නෙන්නම් මෙතරාලේ කම්බිලියට කරන්න දෙයක් නෑ උන්ද බලගතුයි නොවේ. බලන් හිටින්කො මලේ මං උන්දට තෝද ගුලියක් අබරනකම්. තමන් කරපු ගම්පාලුව කම්බිලි දෙරියන් විසින් නිෂ්ප්‍රභ කරපු එක වෙදරාලට දිරෙව්වෙ නෑ. ඔහු කම්බිලි උන්න හේටත් පාඩමක් උගන්වන්න දින බලාගෙන හිටියා. දේවාල මංගල්ලයේ දවසේ කුඹුරේ පැලට වෙලා බලාගෙන හිටපු වෙදරාල අඳුනෙන් දැක්කා කම්බිලි සහ කඩවර දෙදෙනා තමන් ඉන්න පැත්තට එනවා. විශේෂ ගුරුකමකින් හදාගත්ත අඳුනක් අතේ තියාගත්ත නිසා වෙදරාලට පහසුවෙන් අමනුෂ්‍යයන්ව දැකගන්න පුළුවන් වුණා. වෙදරාල මැතිරූ ඉටිරෙද්දක් පැලෙන් එළියට විසි කළා. කළු බණ්ඩේ මට නගින්න බහින්න බරුවා ඔය ඉටිරෙද්ද මෙහෙ ගෙනාවනම්. කම්බිලි උපේ හපන්කම් ඉවරයි. සිටින කලට පැලෙයි එදා වෙදරාලත් තනියෙන්. අඳුන අතටගෙන බැලුවම පෙනුනේ එදා සැනකින්. එදින පෙනුනි කම්බිලි කඩවර දෙදෙනා එන ගමනින්. පෙනුනේ එතන වෙදරාලගේ අතේ තිබුණ අඳුනින්. කළු බණ්ඩා නමක් කියා කම්බිලියට අඬ ගැසු කල. ගෙනෙන්ඩ කිව් කම්බිලියට වෙදාගේ ඉටිරෙද්ද එකල. ගැලවෙන්නට මගක් නැතුව දෙවිඳුගේ සිතවිය කලබොල. අර ගන්නට උනා අතට වෙදරාලගි තිබු තෙද බල. අනේ වෙදනාලේ මට හිරියර කරන්න එපා. කරබාගෙන විටක් කොටහන් කම්බිලි. අරගෙන ඉටිරෙද්ද අතට කම්බිලි දෙවියන්නේ කරබරගා දත්මිටිකා පැල උඩ වෙවුලන්නේ. හිරිහැර නොකරන් අදමට ගුරුනේ පවසන්නේ. කරබාගෙන පුතේ මෙමට විටක් කොටාපන්නේ. බන්ධනයේ හිරවුණ කම්බිලිගෙන් නානා ප්‍රකාර පැවරීම් ඉෂ්ට කරගන්න වෙදරාල උත්සාහ කළා. මේ අතර වාරයේ මල්බලිගල කම්බිලි දේවාලයේ වාර්ෂික උත්සවයත් ආරම්භ වුණා. මේ අවස්ථාවට හිද්දෑවේ මොහොට්ටාලත් සම්බන්ධ වුණා. වෙදරාලගේ ක්‍රියාව ගැන අවබෝධයක් නොතිබුණ කපුවා දිෂ්ටි මන්ත්‍ර මතුරමින් කවි කියමින් කම්බිලියට ආරාධනා කරා. ඒත් වෙනදතරම් දිෂ්ටිය මල්බලිගල දේවාලයට වැටුනේ නැහැ. අනුකම්පා කරපන් වෙදරාලේ දේවාලේ දිස්ති මන්ත්‍ර මැතිරෙද්දි මට ඉවසන්ට බරුවා. මුළු අගම දනවා මාව වෙවලනවා මට අදට යන්ට දීපන්. බොල මොහොටාලයට කරපු ගම්පාලුව බෝනේ වෙත බොල හැරෙව්වේ. අයි දැන්තෝ මං ගාවත කරන්න හා. ඒකෙන් කාරි නැතුවා බොට අදට විතරක් මං අවසර දෙනම් තෝ ආයෙත් ඔක මයි ඇහුවොත් තෝ කම්බස් කරනවා. පල මල් බිලිගලට ගොහින් වර. පලයං පුත කිව්ව කලට විදුලියමින් පැන්නේ. ගොසින් එතන සිටි කපුවා වහලේ සැගවෙන්නේ. මටනං කළ අපරාධය කපුවනි අහපන්නේ. සැනකින් මම පැල්කනුවට අතදීලයි උන්නේ. බොලාව් මට වැඩි වෙලාවකට අවසර නැතුවා. කොඩු බෝඩගම වෙදරාලා මාව බන්ධනයකට හීර කොලා. උබල මට ආය යඟ නොගැහවට කාරි නැතුවා. කාලය සෙමින් ගත වුණා. වෙදරාල කම්බිලිලවා ඔහුගේ නොයකුත් වැඩ කරවා ගත්තා. ඔහොම කාලය ගතවෙද්දී කම්බිලි සහ කඩවර කතරගම දෙවියන් බැහැදකින දවසත් උදා වුණා. රාලේ මමද කතරගම උන්නන්සේ බැහැදකින දවස මට අවසරදියම් මං විගස ගොහින්ගෙන්ය. එම ඉල්ලීම වෙදරාලගේ සිත මදක් සසල කළා. කම්බිලි කතරගම දෙවියන් මුණගැසී සියල්ල පවසාවී යන බිය නිසා වගේම කතරගම දෙවියන්ගේ බලයින් කම්බිලි මුදවනු වෙතයි තිබුණ බිය නිසා වෙදරාල කම්බිලිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
ඒකට ඔබට අවසර නැතුවා. වැඩපොළ ගොඩ ගැහිලා නොයි. වැඩ හිගනන් ගේගොම ඩිංගිත්තක් ගාපන්. කාලෙකින් ගේගොම ගාලත් නෑ නොයි. අනේ රාලේ මේ වතාවට විතරක් මට අවසර දීලා හිටියනම්. ඇවිටිලිකොට පලක් නෑ ඔබට අවසර නැතුව ආයෝක නා හිටියන ගොඩා. මේ අතර වාරයේ කතරගම දෙවියන් මුණ ගැහෙන්න යමින් උන්නු කඩවර රහසේම කම්බිලි මුණ ගැහෙන්න ආවා. කම්බිලි මතකට මෙහිවර. කතරගම උන්නාන්සේ බැහැදකින්ට මට වෙදාගෙන අවසර නැතුවා. ඔබේ කතරගම අමුදුරුවන්ට කියපන්. මාව මෙතැනින් බේරාගන්ට කියපන්. ඉවසලා හිටහන් කම්බිලි කතරගම හාන්දුරුවව නිදහස් කොරාවි. කම්බිලිගේ පණිවිඩේ රැගෙන කතරගම දෙවියන් බැහැදැකීමේ අරමුණෙන් කඩවර කතරගම වෙත ගියා. කතරගම හාන්දුරුවනේ කොඩුබොඩගම වෙදෙක් කම්බිලියාව බන්ධනය කොරගෙන නොවෑ. වෙදා දැන් කම්බිලියගෙන් නානාප්‍රකාර වැඩගන්නවා. කම්බිලියා මට කීවා ඔබවහන්සේට ඒ කාරණාව කියන්නයි කියලා. කම්බිලි උන්නහෙ කතරගමට යන්නා හද්දී යම් නපුරක් අතළඟ බව වෙදරාලට තේරිලා තිබුණා. කතරගම දෙවියන්ගේ බලය ඉදිරියේ තම මන්ත්‍ර ශක්තිය ප්‍රමාණවත් නොවන බව තේරුම්ගත් වෙදරාල කතරගමදී සිදුවන සියල්ල සිය අඳුනින් බලා සිටියා. තමුන්ගේ අවසානය ලංවුණු බව කඳුබොඩගම වෙදරාලට තේරුණා. නිවසියන්ට කම්බිලිගෙන් අනතුරක් නැටයි සිතූ වෙදරාල පම්පෙදුරක් අරගෙන කිසිවෙකු නැති පාලු තැනක් සොයා නිවසින් පිට වුණා. පාලු ස්ථානයක නතර වූ ඔහු පම්පෙදුර බිම එලාගත් අතර කම්බිලියනතුරු බලා සිටියා. වෙදරාලේ මං උවව කම්බස් කරනවා. වෙදරාලෙත්තෝ කොහෙද? වෙදරාල මෙහෙවරයි! වෙදරාල මෙහෙවරයි! වෙදරාල මෙහෙවරයි! වෙදරාලේ ඔබ කොහෙද? මං උඹව මරන්වා වෙදරාලේ! කළු බණ්ඩේ උගාවේ නම්. ඌ කොරගත්ත වරද තේරෙනවද වෙදරාලේ? මේක මයේ වාරේ. පෙන්නුබලේ කතරගමට යණ්ඩ නොඩී මුරතරකොට ගෙන්නු ගොමත් ගාලා සිට අවහිර උණු ගෙයක් ළඟට උන්නු කොළුගේ බොටුව කඩා තිබුවලු දෙවි ලපැත්තපිට දුන්නු පාර දුටුවද බොල කඳුබොඩගම මහවෙදාට. අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම එහෙනම් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.